අපේ ලන්ච් එක ආවා අපිට. ඉතින් ග්‍රිල් චිකන් සලාඩ් එක වම්බර ලොකු එකක් ඇවිල්ලා තියෙන එක නම් කට්ටන් ට්‍රේන් එකක් එන්න තමයි හදන්නේ. ඉතින් අපි යනවා අපේ හොටෙල් එකට, කැලිඩෝ හොටෙල් එකට. ඉතින් මේ ට්‍රාන්කියු පගෝඩ එක බලලා යෝගට් ස්මූති එකක් ගත්තා. මේක රහයි අතරම. ඒක ඉතින් හදුන් කූරුපත්තු ගන්න තමයි හදන්නේ අපේ ගයිඩ් එක. ඩිනර් එකක් ගන්න හදන්නේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකකින්. අපි දවල් කාපු ගානේ ඒක සෙට් වුණා වියට්නාම් වල. ඉතින් අපි අපේ ගමනට තෝරගත්තේ බජට් එයාලයින් එකක් කරන එයා ඒෂියා එක තමයි තෝරගත්තේ. ඇත්තටම අපි යද්දි ටිකට් ඔක්කොම බැගේජස් 20 කිලෝග්‍රෑම් එක අපිට එක්කෙනෙක් ටිකට් එක වුණා 1,17,000ක් වගේ ටිකට් ප්‍රයිස් එකක් ආවා. ඉතින් අපි කෑමත් ඔක්කොම අපේ ටුවර් ඒජන්ට් කෙන් දාගත්තා. ඉතින් අපේ ටුවර් ඒජන්ට් තමයි Sky Trails Travel ටුවර් ඒජන්ට්. ඉතින් මේගොල්ලෝ තමයි අපිට පැකේජ් එක කස්ටමයිස් කරලා දුන්නේ. ඇත්තටම අපිට මගින් මැලේසියාවල ට්‍රාන්සිට් එකක් තිබ්බා. ට්‍රාන්සිට් එකට ගිහිල්ලා තමයි වියට්නාම් වල අපි ගියේ. Usage of electronic devices is not allowed. And smoking, kindly be seated according to the seat numbers shown on your boarding pass. අපි දැන් බෝඩින් වල ඉන්නේ. මේක ලෙග් ස්පේස් එක පොඩ්ඩක් අඩුයි. ලෙග් ස්පේස් එක. ඉතින් මේ දින අපි ප්‍රී ඕඩර් දාපු චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි ප්‍රවුන් නූඩල්ස් එකයි. ඉතින් අපි දැන් මැලේසියාවේ ඉන්නේ. ඉතින් ගොඩක් තැන් බලන්න අපිට එද්දි පැය 4ක ට්‍රාන්සිට් එකක් තියෙනවා. දැන් පැයයි දින එකේ ටක් ගාලා යන්න ඕනේ. එනගම බලන්න ප්ලෑන් කරනවා. දැන් අපි යනවා ගේට් එක ගාවට හැනෝයි වලට යන්න. ඉතින් මේ දින අපි මැලේසියාවේ ඉඳන් හැනෝයි වලට යද්දී ඕඩර් කරපු මැක් ඇන් චීස් මීල් එක. අපි ආවා වියට්නාම් එයාපෝට් එකට. මම ලස්සන පේන ඇති. ඉතින් අපි මේ වෙලාවේ 8යි ඉස්සර ලෑන්ඩ් කරා. ඉතින් පේනවා ඉතින් මේගොල්ලන්ගේ අර කල්චරල් වයිබ් එක තමයි මේ ආට්ටයි තියෙන එයාපෝට් එකේ. හරි මස්තයි. අපිට අපේ ටුවර් ගයිඩ් හම්බුණා. එන අපේ ටුවර් ගයිඩ් යාගේ එක්කන් යනවා ප්‍රයිවට් වෙහිකල් එකේ. අපේ ගයිඩ් අපි එක්ක යනවා පගෝඩයකට. හැනෝයි වල තියෙන පරණම තියෙන පගෝඩයක්. පගෝඩයක් කියන්නේ ටෙම්පල් එක. ඉතින් ඒ view එක ලස්සන පේන ඇති ලේක් එකත් එක්ක. ඉතින් මේක වෙනම එක්ස්පීරියන්ස් එක. බුද්දිස්ට් කට්ටිය තමයි මේ බුද්දිස්ට් ටෙම්පල් එක උතර කල්චරල් එක වෙනස්. ඉතින් මෙයාගොල්ලෝ කියන විදිහට මේක ලොකු හිස්ටරි එකක් තියෙන පගෝඩ එකක්. ට්‍රාන්කියු පගෝඩා. ඉතින් මේ හදුන් කූරුපත්තු ගන්න තමයි හදන්නේ අපේ ගයිඩ් එක. හදුන් කූරුවේ මේගොල්ලන්ගේ තියෙන එක අපිට එකට වෙනස් ටික. මේගොල්ලෝ ඒක කරන ප්‍රාර්ථනාව ඉෂ්ට කරන එකෙන්ම තමයි මේගොල්ලෝ කරන්නේ. ඉතින් මේකත් කියන්නේ ප්‍රාර්ථනාවක් කොමුණක් කියන්නේ පගෝඩා එක. මේ තියෙන බෝ ගහක් එක නේ. ඉතින් මේගොල්ලෝ ගොඩක් දේවල් මේ බෝ ගහ ගැන කියලා දුන්නා. ඉතින් අපි දන්න දේවල් ටික කියලා දුන්නා. මේක මේගොල්ලෝ කියන්නේ ඉන්දියාවේ හම්බුණු gift එකක් කියලා මේ බෝට් ට්‍රී එක. අපි යනවා අපේ හොටෙල් එකට, කැලිඩෝ හොටෙල් එකට. ඉතින් මේ ට්‍රාන්කියු පගෝඩ එක බලලා ඊටතර යනවා. මේ පැත්තේ නමුණු කල්චර් එකයි බයික් එක වෙනම කල්චර් එකක් තියෙනවා. වයිබ් එක වෙනස්. එන්ජොයි කරන්න පුළුවන් සුපිරි වයිබ් එකක් තියෙනවා. අපි බලමු ගිහිල්ලා. ඉතින් අපි යනවා අපේ හොටෙල් එකට, කැලිඩෝ හොටෙල් සිටි හොටෙල් එක. ඉතින් අපේ ගයිඩ් අපේ බෑග් එක අරගෙන යනවා. අපි බලමු ගිහිල්ලා හොටෙල් එකට.
රිද්ම RDMA රිද්ම පවන් Maybe can I borrow 2 passports? passports. අපි යනවා දැන් ට්‍රේන් ස්ට්‍රීට් එකට ලන්ච් එක ගන්න. වියට්නාම් හැනෝයි සිටි එක මැද්දේ. මේගොල්ලන්ගේ සිටි වයිබ් එක හරිම අමුතුයි ලංකාවට වඩා සම්පූර්ණ වෙන්න. හරිම ලස්සන හැබැයි. කියන්නේ මේ ට්‍රේන් ස්ට්‍රේට් එකේ දැන් ආවේ. ට්‍රේන් එක එනකන් කට්ටිය බලාගෙන ඉන්නවා පේනවා ඉතින්. හරිම ලස්සන මේ වයිබ් එක. යෝගට් ස්මූත් එකක් ගත්තා. මේක රහයි අතරම. මේක මේ ට්‍රේන් ස්ට්‍රීට් අතරම ටික ප්‍රයිස් වැඩි. දැන් ඒ මාකට් එකත් එක්ක මේක 1000ක ලංකාවේ සල්ලි ගත්තොත් 1000ක් වගේ ස්මූත් එක. දැන් ට්‍රේන් එකක් එන්න තමයි හදන්නේ. ඉතින් කට්ටිය ලෑස්ති වෙනවා මේ වීඩියෝ කරගන්න ඈතින්. ට්‍රේන් එක යනවා මේ මේක ඇවිල්ලා වියට්නාම් වල ෆස්ට් යුනිවර්සිටි එකලු. දැන් මේක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. හරිම ලස්සනයි මේ සරවුන්ඩින් ඉන්නේ. හැබැයි අද so crowded. ලෝකල්ස් ගොඩක් ඇවිල්ලාද. මේ තියෙන මේගොල්ලන්ගේ කියන්නේ යුනිවර්සිටි එකට සෙල්ලිපි කියලා අපි ඒ දාලා තියෙන දේවල් තමයි ගොඩක් පරණ ඒන්ෂන් හිස්ටරි එකක් තියෙන ප්ලේස් එක. පේනවාදී මේ රිවර් එකේ එනර්ජි එක ඒගොල්ලෝ ඒක කල්චර් එකත් එක්ක බිලිව් කරනවා. එනර්ජි එක මේ රිවර් එකකින් මේ පොන්ඩ් එකකින් බිල්ඩ් අප් වෙනවා කියලා සාමාන්‍යයෙන්. ඊගාට අපි අපේ ලන්ච් එක ගන්න. අපේ පැකේජ් එකටම ඩේ 1 එකේ ලන්ච් එක ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. අපේ මෙනු එක තියෙන සෙට් මෙනු එක මත roll chicken kalbasa අපේ ලන්ච් එක ආව අපිට ඉතින් ග්‍රිල් චිකන් සලාඩ් එක වම්බර ලොකු එකක් ඇවිල්ලා තියෙන එක නම් කන්න පුළුවන් වේද දන්නේ. ස්පින් රෝල් එකයි ඊට පස්සේ ස්ටීම් බක් තියෙනවා. අපි බලමු කාලා කොහොමද කියලා. අපි දැන් යනවා ස්ට්‍රීට් එකෙන් වියට්නාම් ආයේ අපි හොටෙල් එකට. ඇත්තම කියන්න අපි කාපු කෑම නම් අපිට ලොකට සෙට් වුණේ නැහැ වියට්නාම් ෆුඩ්. මම දන්නේ ඇයි කියන්නේ කියලා අපිට සෙට් වුණේ නැහැ වියට්නාම් ෆුඩ් එක. අපි දැන් රෑට try කරනවා ඒකින්ද ඉන්දියන් යා. අපි දැන් රූම් එකට යන්න ලෑස්ති වෙන්නේ. අපි බෑග් ටික අරගෙන රූම් නම්බර් 311. Let's go. අපි යන රූම් එකට 311 රූම් එක මේ ගානේ. Tap the card. තින්නේ රූම් එක අවුලන්නේ සාමාන්‍ය සිටි කන්ඩිෂන් එකට තියෙනවා. තමයි ටීවී එක තියෙනවා. separate common area එකයි bathing area එක separate තියෙන්නේ. දැන් අපි රෑ ඩිනර් එකක් ගන්න හදන ඉන්දියන් රෙස්ටෝරන්ට්. අපි දවල් කාපු ගාම ඒතර සෙට් වුණා වියට්නාම් වල. ඒ හින්දා අපි දැන් ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකින් තමයි රෑට කන්න ප්ලෑන් කරන්නේ. ඉතින් ගිහිල්ලා පොඩි ස්ට්‍රීට් shopping පාරකුත් කරන්න අයිඩියා එකක් තියෙනවා. මාකට් එකට ගිහිල්ලා අපි බලමු පැත්තට ගිහිල්ලා. අපි රෑට ආවා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකට කන්න. ඉතින් අතරම මොකද අපිට දවල් වියට්නාම් මෙනු සෙට් උනේ නැති හින්දා ඉතින් අපි අන්තිම ෆ්‍රයිඩ් රයිස් දෙක ඕඩර් කළා. චිකන් එකයි එග් එකයි. ඉතින් මේ දෙක අපි දැන් බලන්න ඕනේ මේක කොහොමද කියලා.
මේක සෙට් වුණා අපි අතර හෙටත් මෙතන තමයි ඉන්න ප්ලෑන් එක. මෙතන කැමති පොඩ්ඩ පරිස්සම් වෙන්න ඕනේ මේ. අපි හැම කැම සෙට් වෙන්නේ නැහැ. ඉතින් දැන් කාල බලමු. මේකේ බ්‍රෑන්ඩ් හැනෝයිස් සිටි එක මාරම බිසි. කාර් වල බයික් තමයි යන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ බිසියත් එක්ක ඔයාලට පාරේ යන්නේ හරියම මාරම මාරුයි. මේක තාම ඩවුන්. නැත්තම් හැනෝයිස් සිටි එකේ තියෙන රෙස්ටොරන්ට් ගොඩාක්ම බිසි. අපි ආවර shopping බලමු කියලා මේගොල්ලන් ගණන් කොහමද කියලා. මුළු ස්ට්‍රීට් එක ෆන්ක්ෂනින්. Let's go and see. මේ ස්ට්‍රීට් එක අපි යනවා මේගොල්ලන්ගේ ගණන් වල ලොකු වෙනසක් නැහැ. නැත්නම් ලංකාවේ ගණන් එක්ක බලද්දි සපත්තුන 3-4000 නම් තියෙන්නේ ලංකාවෙත් ඒ වගේ තමයි. ඒ ගණන්ම තමයි. පොඩි පොඩි shops තියෙන්නේ. මෙහෙම මේ රික්ෂෝස් තියෙනවා සාමාන්‍යයෙන් යන්න පුළුවන්. ඉතින් අපි දැන් හොටෙල් එකට ආයි ආවා. ඉතින් ස්ට්‍රීට් වල ඇවිදලා හරිය මහන්සි හින්දා ඉතින් හැනෝයි එක ලස්සනයි රැට වියට්නාම් ඇත්තරම. හැබැයි මාර ක්‍රවුඩඩ් අද බයිසිකල් හැම තැනම යනවා. ඉතින් ක්‍රවුඩඩ් වැඩි. හැබැයි අපිට මම දන්නේ අපිට වියට්නාම් ෆුඩ් එක ලොකුවට සෙට් වුනේ නැහැ. අපි ඒක නේද ඉන්දියන් තමයි කෑ ඉන්දියන් එකෙත් අර වියට්නාම් ස්මෙල් එකයි රසය තියෙනවා. උතර ඉන්දියන් එක ඕල්මෝස්ට් ගුඩ්. ඉතින් බලමු හෙට අනිද්දා ෆුඩ්ස් ටික කොහොමද කියලා සෙට් වෙන්නේ. මේගොල්ලන් අර චිකන් එක උනත් අපේ වගේ රහ නෙමෙයි තියෙන එක කේස් එක. ඉතින් මේ අද දවසේ ඩේ ව්ලොග් එක ඉවරයි. එහෙනම් හොටෙල් එකේ ඉන්නේ. එහෙනම් හෙට ඩේ 2 එක හම්බෙමු. ජය වේවා.